ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම. ඉතින් ඕන අදත් තියෙන ජොබ් එකක්. ඉතින් මේ තියෙන්නේ බ්ලෙන්ඩර් එකක්. ඉතින් මේක කස්ටමර් අරගෙන ආවේ. මේක ප්ලග් කරාම ටිප් ස්විච් එක ඕෆ් වෙනවා ගුවා. ප්ලග් කරලා ස්විච් එක දැම්මම ටිප් ස්විච් එක ඕෆ් වෙනවා ගුවා. ඒ වගේම මේකෙන් සද්දයක් එනවා ගුවා. ගර 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 සද්දයක් එනවා. ඉතින් ඔහොම තමයි කිව්වේ. ඉතින් අපි බලමු මොකද්ද මේකේ දෝෂය කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ වයර් කෝඩ් එක මෙතනින්ම කපලම අරගෙන තියෙන්නේ. කපලම අරගෙන තියෙනවා. ඉතින් මෙතන මොකුත් ෂෝට් එකක් නැහැ. ඉතින් ඔන්න මල්ටිමීටර් එක තියෙනවා. බලන්න ලයිව් එකයි එර්ත් එක අතර මොකද්ද පෙන්වන්නේ කියලා. හොඳයි. එක අතකින් කැමරාව ඉතින් අල්ලන් ඉන්නේ. කැමරාවෙන් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කිලෝ ඕම්ස් 25යි 27යි ඔය ගණන් පෙන්නනවා. ඉතින් මේකේ මම අතින්වත් මේ ටොප් දෙක අල්ලන්නේවත් නැහැ. හොඳේ 27යි 28යි කිලෝ ඕම්ස් පෙන්නන්නේ. ඉතින් මෙතන මොකුත් ෂෝට් එකකුත් නැහැ. ඉතින් මේකේ මෙතනින් කපලා වයර් එක විතරක් නම් ගන්න පුළුවන්. ඉතින් අලුත් වයර් කෝඩ් එකකුත් දාමු මෝටරේ හදලා. ඉතින් මෝටරේ ගලවන්නත් ඕන. ප්‍රධාන වශයෙන් කස්ටමර් කෝ ගැටලුව තියෙන්නේ ඉතින් මේකේ තමයි. ඒ නතු මෝටරේ ලීක් එකක් නැහැ. හරි මෝටරේ බලමු ලීක්ද තියනවද කියලා, වෝල්ටේජ් ලීක් එකක් තියනවද කියලා. නෑ. මෝටරේ වෝල්ටේජ් ලීක් වෙන්නේ නැහැ. බුෂ් ප්‍රශ්න තියෙනවා ඒක හරි. ඒ වුණාට වෝල්ටේජ් ලීක් වෙන්නේ නැහැ. ඉතින් මම නිකන් බලන්න ඔයාලා මෝටරේ වෝල්ටේජ් ලීක් වෙන්නේ නැහැ. ඉතින් ටිප් ස්විච් එක ඕපන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තමයි. ඉතින් රයිට් ඉතින් මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඉස්සරහදී TV රිපෙයාර් කරන වීඩියෝස් ඇතුළු මේ වගේ දේවල් මම ඉලෙක්ට්‍රොනික කියන්නේ ගෘහ විදුලි උපකරණ අලුත් එළියා තමයි කරන්නේ. ඉතින් මේ වගේ රිපෙයාර් වලට එන බඩුවල වීඩියෝස් මම දානවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න බලන්න දැන් කොහොමද කියලා. ගැටලුවක් නැහැ. හොඳ ක්වොලිටියට තියෙනවා. ඉතින් පුංචි දෙයක් තියෙනවා කියන්න මේවා පාවිච්චි කරන අයට. ඉතින් මේ වගේ මේ විදුලි උපකරණ පාවිච්චි කරලා දැන් මේකෙත් මොනවද මන් දන්නේ කැඳ වගේ ඒවා මේ හැම තැනම බේරිලා මේවා. ඉතින් අල්ලන්නත් බැරි විදියට කැඳ වගේ මොනවද මන්ද. ඉතින් ලාටු ඉතින් එහෙම පාවිච්චි කරන්න එපා. මේ ලස්සන පිරිසිදුව පාවිච්චි කරන්න මේ වගේ දේවල් පාවිච්චි කරද්දී විදුලි උපකරණ පාවිච්චි කරද්දී ඉතාමත් හොඳ පිරිසිදුව පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ දැන් මේ කැඳ වගේ වැක්කිරලා බේරලා එහෙම පාවිච්චි කරන්න එපා. හොඳ ලස්සන පිරිසිදුවට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. right සුබ දවසක්.